දැන් ප්‍රතිකාර පටන් ගත්තට පස්සේ අතරම මම ඉස්සෙල්ලා මේ ඉංග්‍රීසි බේත් වලින් අර දොස්තර දීපු මේ බේත් වර්ග බීගෙන හිටියා ඒවත් නවත්තුවා. නවත්තලා දැන් මෙතෙන්ට ආවේ. ආවට පස්සේ දැන් මෙතනින් මම ප්‍රතිකාර පටන් ගත්තට පස්සේ මම පැනඩෝල් එකක්වත් බිව්වේ නැහැ. ඇත්ත කතාව ඒකයි. පැනඩෝල් එකක්වත් බිව්වේ නැහැ. කිසිම මේකට සම්බන්ධ කිසිම දෙයක් මම පාවිච්චි කරේ නැහැ. එතකොට දැන් මෙතෙන්ට ඇවිල්ලා මට මේ හොඳ වුණාට පස්සේ මට සෑහෙන මට මේ හැදීමක් ඇති වුණා. තරම මේ කටයුතු මම සිද්ධ කරන හොඳම මේ නියමාකාරයෙන් ප්‍රතිකාර කරන නවීන ක්‍රම වලට එක්ක අනුගත වෙච්චි මේ හොඳ ප්‍රතිකාර ක්‍රමයක් කියන එක මට දැනුණා. ඒ විශ්වාසය මත තමයි මම නැවත නැවතත් මෙතෙන්ට ප්‍රතිකාර සඳහා පැමිණලා මම සුව වෙන තුරුම මම මෙතෙන්ට අදටත් මේ ඇවිල්ලා ඉන්නේ. අපේ දකුණතේ මේ පැත්තක් මේ කොටකට කැක්කමක් ආවා. බෙල්ලේ ඉඳලා ආවේ කැක්කම. ඒතරේ බෙල්ලේ ඉඳලා ආපු කැක්කම දිගටම තිබ්බා. මේ විතර පස්සේ මම ගොඩක් අමාරුවෙන් මට පොතේලා වාහනයක් කියලා ගන්නවා. ඒක නිදා ගන්නවා. මේ හිටගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්නත් බැරි තත්යකට ආවා. ටික ආවේ. මේ හිස්ටරි එක කියනවා නම් ගිය අවුරුද්දේත් ඔක ආවා. අවිල්ල MRI කරා. MRI කරලා බලපුවාම අර C56 කියන ලෙවල් එකේ පොඩි මේ තෙරපියක් තියෙනවා කියලා කිව්වා. ඒක තෙරපි වලින් අරින්න පුළුවන් කියලා කිව්වා. ඒක කල තෙරපි කරා. කරලා මේ ඊට පස්සේ මේ වෙනකොට හිටියා ඔය ආයුර්වේද කොටිනවත් ආයුර්වේද ගිහින් තෙරපියෙන් කරලා හොඳ වුණා. ඊට පස්සේ මේ ආපහු හරියටම මේ 2026 ජූලි මාසේ මේ මාසේ වගේ ආයතන අපේ අමාරු ටික ආවට පස්සේ මට මේ මගේ බයික් එක පැද ගන්නත් අමාරු වුණා. ඒ වැඩ ටිකක් කරගන්න ටික එන්න අමාරු. පස්සේ මම කරපුවේදී ආපහු වෛද්‍යවිද්‍යාව අනුගියා. ඊළඟට MRI එක පෙන්නපුවාම ඒගොල්ලෝ කිව්වා මේ පවරින් MRI කරන්න ඕනේ නැහැ. මේක විශාල වෙනසක් වෙන්නේ නැහැ. නම් මේක තෙරපි කරලා හොද කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ තෙරපි කරනකොට ඒතකොට මට ගොඩක් අමාරුයි. තෙරපි කරන්න ගියා. තෙරපි කරන්න ගියාට පස්සේ තෙරපි කරලා මම 30-40ක් විතර පොට්ටක් අඩුවීමක් වුණා. උනාට මේ මට අර දැඩි වේදනාවක් තිබුණා ගොඩක්. ඊට පස්සේ කරපු වැඩේ මේ එහෙම ඇවිල්ලා මගේ අයියා කෙනෙක් ඉන්නවා මහින්ද කියලා එයාගේ හිතවතෙක්. ඒ මේ අපේ මහත්තයෝ සත්‍යද මහත්තයා. තුමා ගාවට ආරුසේ මම පරිෙන් දාච්චි. අවශ්‍ය කරන්නේ ව්‍යායාම ටික තෙරපිස් ටික කරලා ඉවරලා පරිම කරලා පත්තුවක් බැඳලා ඊට පස්සේ ඒ වගේම පළවෙනි දවසේ ඉඳලා කිව්වා මට වාහන බයික් පදින්න එපා මහසි වෙනවා බරුස්සන්නත් එපා මේ ඇති මුකුත් කරන්න එපා මෙහෙම කරගෙන යන්න කියලා. ඒ වගේ දිගින් දිගට පත්තු ටික අඳගෙන ආව දවස් 4න් 7ක් වගේ වැඩගෙන ඇවිල්ලා කොහොම හරි දැන් මේ යන්නේ 7 වෙනි එකමක් විතරම මට පත්තු 3-2 වාගේ වෙනකොට ගොඩාක් සුවයක් දැනුණා. මට නිදා ගන්න බැරිකම තිබුණා. හැරෙන්න බැරිකම තිබුණා. කියන්නේ නිදාගෙන හැරෙන්න බෑ. ගොඩාක් අමාරුයි. පොට්ට මෙට්ට උස්සලා නිදාගත්තේ. ඔය සිද්ධි වුණා. පස්සේ එදමත් එක්ක මේ මට ෆ්ලැට් කියන්නේ ෆ්ලැට් එක නිදා ගන්න කියලා. ඒකට හුඟක් අමාරු වැඩක්. ඉතින් මම කර වැඩ මෙට්‍රස් එකක් තියෙනවා. ඒක අනිත් පැත්තට දාලා මේ ගොඩාක් අඩුවෙන් වරලා නිදාගත්තා. ඊට පස්සේ මට ක්‍රමක්‍රමයෙන් නිදා ගන්න පුළුවන් වුණා. තත්ත්ව බල වේදනාව හැම අඩු වෙලා ගියා.
මම හිතනවා දැන් මට 75ක් 80ක හොඳ සුවතාවයක් දැනෙනවා හොඳටම. දැන් මේ වෙනකොටත් ඒ ප්‍රතිකාර තාමත් කරගෙන පවතිනවා. මම හිතනවා මේ මට දැන් ගොඩක් දුරට සුවයි කියලා. ඒ කියන්නේ මේ ප්‍රතිකාර ක්‍රමය තුමාගේ ගොඩක් සාර්ථක වුණා. මට සාර්ථක වුණා. ඒකට මගේ පස්සෙත් ආව ඉන්න කට්ටිය බලාගෙන ඉන්නවා. මොකද මගෙන් හරියට මේක මොනවාද කියලා බලලා ඉවරලා එහෙම සිද්ධියකුත් තියෙනවා. ඒ වගේ තුමාගේ ප්‍රතිකාර ක්‍රමය හරිය නිශ්චයාකාරව නියමාකාරව පාරම්පරිකව හොඳටම තාක්ෂණයක් භාවිත කරමින් දැන්ටම සිදු කරලා තාමත් ඒ ප්‍රතිකාර සිදු කරමින් යනවා.